විශ්වාසයේ ප්‍රතිඵල හැටියට පහුගිය අවුරුදු දෙකක් ඇතුලේ අපි ලබාගත්තු ජයග්‍රහණ චුට්ටක් අපිට කතා කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපි ආර්ථික සංවර්ධනය කියන එක අපි අත්පත් කරගත්තු ආකාරය ගත්තොත් අපිට ඉතාමත්ම කෙටියෙන් මෑත කාලීනව අපේ ජනාධිපතිවරයාගේ ඒ ප්‍රධාන සංකල්ප අපි රජය ඇතුලේ අපි ප්‍රතිපත්ති සම්පාදනයේදී අපි ඉදිරිපත් කරපු අපි ඇත්තටම අපි මේ දේශයේ හෘද සාක්ෂිය කියලා ඉදිරිපත් කරපු ඒ වගේම තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන සංකල්පය ඇතුලේ අපි ඉදිරිපත් කරපු අන්නේ ලස්සන රට හදාගන්න පහුගිය කාල පරාසය ඇතුලේ මේ අවුරුදු දෙක ඇතුලේ අපි රටට ආණ්ඩුවක් හැටියට මොනවද කරේ කියලා අපෙන් බොහෝ දෙනෙක් අහනවා. ඇත්තටම ගත්තොත් අපි පහුගිය අවුරුදු දෙක ඇතුළතදී මෑත කාලීනව මාතර දිස්ත්‍රික්කය ගත්තොත් මේ හෘද රෝගී මාතර විතරක් නෙවෙයි මාතර හම්බන්තොට ගාල්ල ඒ වගේම තමයි මොනරාගල බදුල්ල ආදී මේ ප්‍රදේශ සියල්ලේම හෘද රෝගීන්ට හෘද සැත්කමක් කරගන්න ඕන වුණොත් කරාපිටිය රෝහලට අපිට යන්න වෙනවා. එතකොට අපිට හෘද කැතීටරකරණය සඳහා වන ඒකකයක් අපිට කොච්චර දුරට වටිනවාද කියන එක පිළිබඳව අපි හැමදාමත් කතා කරලා තිබෙනවා. පහුගිය අවුරුද්දට විතරක් පහුගිය මේ වසර 2025-26 අවුරුද්ද ඇතුළත අපි හෘද කැතීටර කරන ඒකක 20ක් ලංකාව පුරා රෝහල් පද්ධතියට අපි රජය හැටියට අපි ඇතුළත් කරලා තිබෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප ආසන්න වශයෙන් මේ තුන්වෙනි අදියර 2025 පළවෙනි අදියර වැටුප් වැඩි කරා 2026 දෙවෙනි අදියර වැඩි කරා ලබන ජනවාරි මාසයේ වෙනකොට තුන්වන අදියර හැටියට වැටුප් වැඩිවීම සිද්ධ වෙනවා. අවමේ රුපියල් 30000 සිට රුපියල් 40000 දක්වා වූ ප්‍රමාණයක මේ වසර 3 ඇතුළතදී ආසන්නෙන් රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් වැඩිවීම කියන එක සිද්ධ වෙලා තිබෙනවා.